මගේ හදවතේ තිබුණ සහෝදරත්වය ඔබ මොන තරම් ආරක්ෂා කළාද මගේ නංගියේ. ඔය මට හැමදාම තාත්තා කෙනෙක් වගේ ළඟ හිටියා. ඒත් ඔයාගේ විශ්වාසෙ මේ මම කඩ කරන්නේ නැත මගේ. රාජකුමාරයා ඔබව රවට්ටලා නංගියේ. රවට්ටලා මගේ රත්තරන් නංගියේ. මට වැටෙනවා අයියේ. ඔයා කියන හැම වචනයක්ම මගේ හදවත තුල ඉතාලනවා අයියේ. පුංචි කාලේ මගේ අම්මා මගේ අත් එකට දීලා මේ ලෝකෙන් සමුගත්තා. ඔබ මේ අත් එකට අරගෙන නංගියේ. මගේ පපුවට තුරුළු කරගෙන මම මොන තරම් උණුසුම දුන්නද. අම්මගේ තාත්තගේ සෙනෙහස උණුසුම හොයනකොට මේ අයියන්ගේ හැම උණුසුමක්ම දුන්නා නංගියේ. මගේ රත්තරන් නංගියේ. ඒ ඔබ මෙහෙම දෙයක් කරගත්තේ. අයියා ඕන දඬුවමක් දෙන්න අයියේ. ඔයාට මේ විරුද්ධ වුණ මට ඔයා ඕන දඬුවමක් දෙන්න. මගේ හැම දෙයක්ම ඉවස කරනවා අයියේ. මගේ හිතට වේදනාවක් දෙන්න තරම් මේ අයියට හයියක් නෑ මගේ නංගියේ. අද අතරම වෙලා අයියා. අයියේ එනම් මට ඒක උදව් කරන්න. නංගියේ මට ඒක උදව්. ඔබගේ වෙනුවෙන් මගේ ප්‍රාණය හරි දෙන්නම්. මගේ හදවත ඉල්ලපන්. මගේ ජීවිතේ ඉල්ලපන්. හැම දෙයක්ම ඔබ වෙනුවෙන් මට දෙන්න පුළුවන් නංගියේ. හැම දෙයක්ම දෙන්න පුළුවන්. එනම් මගේ රත්තරන් අයියේ. එක පාර සසන් කළා වෙන්න ගිහිල්ලා මගේ ආදරේ ගැන කියන්න. මගේ කුසේ දරුවෙක් ඉන්නවා කියලා කියන්න මගේ අයියේ. මන් රාජකුමාරයව මුණ ගැහෙන්නම්. නංගියේ උඹ මට වැඩි නෑ මගේ රත්තරන් නංගියේ. ඔබ පුංචි කාලේ මේ අත්තකට තුරුළු කරගෙන මම හුරතල් කරලා මේ වනාන්තරේ හැම තැනම දුව පැනලා ගඩාගෙන කඩලා දීලා ඔබ පෝෂණය කළා මගේ නංගියේ. අනාගතයේදී උඹගේ කුසින් උපදින්න ඉන්න ඔය පුංචි පැටියා මේ ලෝකේ ජනිත වුණාට පස්සේ නංගියේ එයාවත් එක්ක බලා ගන්න මට පුළුවන්. මගේ එයා මේ ලෝකෙට ජනිත වුණාට පස්සේ නංගියේ එයා මගේ අත් එකට අරගෙන මේ වනාන්තරේ හැමතැනම දුවලා පැනලා එයා ලෝක පාතුනා උසස් අධ්‍යාපනයක් ලබා දීලා මට පෝෂණය කරන්න පුළුවන් මගේ ඔච්චර හින දකින්න එපා මගේ අයියේ. ඔය හින බදලලා අය කියලා මට බය හිතෙනවා. මගේ නංගියේ. අනේක පාර